පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන ඒ අදාළ නිලධාරීන්ට නිදහසේ ඉදිරියට ගෙන යාමට ඉඩ නොදෙන්නට තරම් කුරිරු සිතක් ඇත්තේ කාටදැයි අපට නොතේරේ. එම ප්‍රයත්නයන් තුල මා දකින්නේ සත්‍යය වසන් කරන්නට හෝ විමර්ශන කඩාකප්පල් කරන්නට දරන උත්සාහයන් පමණි. මෙහිදී ඇතැම් දේශපාලන බලවේග ලද සාක්ෂි පිළිබඳ අදාළ පුද්ගලයන්ගෙන් ප්‍රශ්න කිරීමට බාධා කිරීම, සොයාගත් කරුණු පිළිබඳව ගැඹුරු අධ්‍යයනයක යෙදීම නතර කරවීමට උත්සාහ කිරීම, ඇතැම් සාධක මකා දමා හෝ වෙනත් විමර්ශන අවශ්‍ය නැත සිදු වූයේ මෙලෙසයයි පූර්ව නිගමනයන් තුලින් ගොතන ලද ප්‍රබන්ධ ඉදිරිපත් කිරීම ආදී මුසාව රජ කරවීමේ ක්‍රමවේද තුලින් විමර්ශනවලට ඇඟිලි ගැසීමට උත්සාහ කරන බව පැහැදිලිව පෙනේ. මෙයින් අපට තේරුම් ගත හැකි වන්නේ පාස්කු ප්‍රහාරය පිටුපස ඔවුන් නියෝජනය කරන දේශපාලනික බලවේග සිටියේද යන ප්‍රශ්නයයි. එසේ නොවේ නම් මෙම ප්‍රහාරය පිළිබඳ සත්‍යය සොයා යන ගමනට බාධා කිරීමට ඔවුන් මේ තරම් කැස කවන්නේ ඇයිදැයි අපට නොවැටහේ. කතෝලික සභාවද මේ ව්‍යසනයෙන් මරණයට පත් වූ තුවාල ලද වැඩි දෙනෙක් කතෝලික බැතිමතුන් වූ නිසාද, මේ ප්‍රහාර අපගේ දෙව්මැදුරු තුල කිතුණු අපගේ අති උතුම් වූ පාස්කු ඉරුදින ප්‍රධාන දේව මෙහෙයන් තුලදී සිදු වූ නිසාද, මේ මරණ පිටුපස ඇති බලවේග කුමක්දැයි සොයා ගැනීම වින්දිතයන්ගේද අපගේද මූලික අයිතිවාසිකමක් ලෙස දකිමු. මේ මහා ඝාතන රැල්ල හා විනාශය පිටුපස සිටින සියලුම බලවේග හා පුද්ගලයන් සොයා හඳුනා ගැනීම ව්‍යසනයට ගොදුරු වූ අයගේ පමණක් නොව එයින් බරපතල ලෙස වික්ෂිප්තයට පත් වූ අපගේද මේ රටේ සියලුම පුරවැසියන්ගේද අයිතියක් වන බවද එහිදී යුක්තිය සැමට සාධාරණව ඉටු කර දීම රට කරවන අයගේ යුතුයකම බවද කිව යුතුය. අද පවතින රජයට පෙර 2019 වසරේ සිට පිහිටි සියලුම රජයන් මේ මිනිමරු ප්‍රහාරයන්ගේ සත්‍යතාවය පසුපස යෑමට දැක් වූ වමනාව ඉතා අල්ප මට්ටමක පැවති බවක් බොහෝ දුරට ඒ ජනාධිපතිවරුන් හා පොලිස්පතිවරුන් මෙන්ම නීතිපතිවරුන්ද මේ පිළිබඳ විමර්ශන නොසලකා හරින්නට හෝ කඩාකප්පල් කිරීමට යොදාගත් උපාය මාර්ගයේ වූයේ තමන්ට රිසිවන නිගමන ලබාගත් හැකි කමිටුපත් කිරීම හා විටින් විට නැගෙන විරුද්ධතාවලට తాවකාලිකව පැලැස්තර අලවා ඒවාට පිළිතුරු නොදීමට උත්සාහ කිරීම මෙන්ම ප්‍රයෝගකාරී උප්පරවැට්ටි මගින් විමර්ශන බොඳ කර දැමීමය. පසුගිය 2024 වසරේ බලයට පැමිණි දැන් පවතින වත්මන් රජය මේ පිළිබඳව වඩාත් සුබවාදී පිළිවෙතක් අනුගමනය කරන බව පිළිගත යුතුය. එහෙත් ඒ ගමන් මගට විවිධ අයුරේ බාධක ගෙන එන්නට ඇතැම් පාර රාජ්‍යයේ නිලධාරීන් ක්‍රියාත්මක වෙමින් සිටිති. උදාහරණයක් ලෙස ගතහොත් නීතිපතිතුමන්ට හා එම දෙපාර්තමේන්තුවට ජනාධිපති කොමිෂන් සභාව විසින් තම වගකීම පැහැරි ජනාධිපතිවරුන් හා ආරක්ෂක අමාත්‍යාංශයේද පොලිසියේද ඇතැම් නිලධාරීන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග දියත් කරන්නට කටයුතු කරන ලෙස පැහැදිලි නිර්දේශ ලැබදී ඇතත් අද වන තුරුත් එම දෙපාර්තමේන්තුව ඒ ගැන කල් මරමින් සිටින බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කළ යුතුය.